ඉතින් ඔයාලගේ පොම්පේ පාගපු ගමන් පොඩ බැහැලා පල්ලෙහාට යනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් වෙලා තියෙන්නේ ඇත්තටම මේ තියෙන බ්‍රේක් වොෂර්. ඉතින් මේවත් පල්ලෙහාට තල්ලු වෙද්දි තමයි මේකෙන් බ්‍රේක් වදින්නේ. ඉතින් මෙන්න මේ වොෂර් වල කාලයක් උඩ පල්ලෙහා ගියපුවාම ඉතින් මේ බොඩියේ ගෑවිලා එහෙට මෙහෙට ගියපුවාම මේ රබර් එක කාලයත් එක්ක ගෙවීමක් වෙනවා. ඉතින් ගෙවිලා මේ වගේ ඉරි හැදෙන්න පටන් ගන්නවා. මේකේ පුංචි ඉරි හැදෙන. මේ ඉරි වලින් ආයේ මේ තද කරගෙන ඉන්න ඔයිල් එක පොඩ උඩට එද්දි තමයි මේ පැටල් එක පොඩ බහින්නේ. ඉතින් බ්‍රේක් කරපුවාම පැටල් එක බහිනවා කියලා කියන ලෙඩේ වෙන්න මේ වොෂර් ගෙවුනහම. ඉතින් ඔයාගේ හදිසියවත් ලොකු බ්‍රේක් පාරක් ගහද්දි ගැහුවට පස්සේ ආය බ්‍රේක් වදින්නේ නැතුව ගියොත් බ්‍රේක් වදින්නේ නැහැ වගේ එක්කෝ පොම්පෙන් භාගයක් එක පාටම බහිනවා බොහොම ටිකකින් තමයි වදින්න පටන් ගන්නේ. ඒ කියන්නේ එක පැත්තක් ඩැමේජ්. ඒ කියන්නේ එක්කෝ පිටිපස්ස රෝද දෙක බ්‍රේක් වදින්න නැතුව ගිහිල්ලා එහෙමත් නැත්නම් ඉස්සරහා රෝදේ බ්‍රේක් වදින්න නැතුව ගිහිල්ලා ඒ වගේ දෙයක් වුණොත් ඔයාලට පේනවද මෙන්න මේ වොෂර් එක මෙතනින් කැඩිලා තියෙනවා. ඉතින් මේ ලොකු බ්‍රේක් පාරක් ගහද්දි මේ වොෂර් එක දැන් ගෙවිලා කාලයත් එක්ක ගෙවිලා ඉතින් මේ වොෂර් එක කඩලා ගිහිල්ලා තියෙනවා ප්‍රෙෂර් එකට. ඒ කියන්නේ මේ වොෂර් එකට තමයි අපි ওই කකුලෙන් පාගන සම්පූර්ණ ප්‍රෙෂර් එක දරාගෙන තල්ලු කරගන්නේ මෙන්න මේ වොෂර් එකකින්. ඉතින් මේ වොෂර් පුපුරන්න පුළුවන් කාලයක් පරණ වුණාට පස්සේ. අනිත් කාරණාව. ඉතින් ඔයා දාන්නේ සාමාන්‍යයෙන් .3 එහෙමත් නැත්නම් ඔයා දාන බ්‍රේක් ඔයිල් මොඩල් එකක් තියෙනවනේ. අන්න ඒ මොඩල් එක දාගෙන ගිහිල්ලා කවදා හරි දවසක මේක ටික අඩු වෙනවා. ඉතින් මේක අඩු වෙන එක මේක වාස්ප වෙලා අඩු වෙන්නේ නැහැ. බ්‍රේක් පළු ගෙවෙන්න මෙතන තියෙන ඔයිල් ටික ඒ පළු වලට ගිහිල්ලා එතන ඉඩ හදා ගන්නවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ඔයා කාලයක් ඇද්දි බ්‍රේක් ඔයිල් අඩු වෙනවා. ඉතින් මේකේ ගහලා තියෙනවා මැක්ස් මිනි කියලා මේ ටික මීටත් වැඩිය අඩු වෙලා යනවා. ඔයාලා දැකලා ඇති. ගොඩක් අය මේ වාහන පදින අය මේ බ්‍රේක් ඔයිල් අඩු වෙනවා දකිනවා. ඉතින් මේක අඩු වෙනවා දැක්ක ගමන් ඔයාලට අහුවෙච්ච ඔයිල් එකක් දානවා. ඉතින් ඔයාලට අහුවෙච්ච ඔයිල් එකක් දැම්මහමත් මෙන්න මේ ලෙඩේ එනවා. ඉතින් මොකද්ද? ඉතින් ඔයිල් එකක් කියන්නේ බ්‍රේක් ඔයිල් නම් එන්ජින් ඔයිල් එකකට තව එන්ජින් ඔයිල් එකක් දැම්මට මුකුත් වෙන්නේ නැහැ. ඔයාලට පෙනුමට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි බ්‍රේක් ඔයිල් එකකට තවත් මොඩල් එක බ්‍රේක් ඔයිල් එකක් කලවම් වුණොත් මේ වොෂර් තැම්බෙනවා. එමත් නැත්නම් මේ වොෂර් එක ඉදිමෙන්න පටන් ගන්නවා. මේ රබර් එක සවුත්තු වෙනවා. ඉතින් මේ වගේ දේවල් වුණාම ඒ කියන්නේ බ්‍රේක් ඔයිල් දෙකක් කලවම් වුණොත් බ්‍රේක් වොෂර් සෙට් එක ඉවරයි. ඉතින් ඔයා දාන්නේ මොනවා හරි බ්‍රේක් ඔයිල් එකක් ඒ જાති විතරයි එදා ඉඳන් දාන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් වෙන බ්‍රේක් ඔයිල් එකකට යනවා නම් මේ සම්පූර්ණ මේ ටැංකියේ තියෙන බ්‍රේක් ඔයිලුත් අයින් කරලා මේ බටවල තියෙන බ්‍රේක් ඔයිලුත් අයින් කරලා තමයි ඊට පස්සේ තමයි ඔයා වෙනම බ්‍රේක් ඔයිල් මොඩල් එකකට යනවා නම් යන්නේ. ඉතින් .3 ගොඩක් අය පාවිච්චි කරන .3. ඉතින් .3 දානවා නම් .3 විතරයි. ආයෙ වෙන මුකුත් දාන්න බෑ. ඉතින් බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකටත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් Caltex එකේ ඒව දානවා නම් දිගටම Caltex විතරයි දාන්න ඕනේ. වෙන බ්‍රෑන්ඩ් එකේ .3 එකක් එකට සෙට් කරන්න එපා. සෙට් වෙන්නේ නැහැ. එහෙම ගොඩක් වෙලාවට මේ වොෂර් තැම්බෙනවා. ඉතින් මේ වොෂර් කිට් එක දාන්න වෙනවා මේ වගේ හේතුවට. ආයෙත් තවත් පුංචි ලෙඩක් තියෙනවා. ඔයාලගේ බ්‍රේක් එක ගැහුවාට පස්සේ මේ පැඩල් එක උඩට එන්න ටිකක් පරක්කු වෙනවා. ගහපු ගමම උඩට එනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒක තමයි නියම ක්‍රමේ. බ්‍රේක් එක ගැහුවට පස්සේ මේම පොඩ නම් එන්නේ. කියන්නේ ටිකක් පරක්කු වෙනවා. කකුල ගත්තට පස්සේ තිමීට එනවා නම් උඩට අනිවාර්යෙන් ඔයාගේ බ්‍රේක් වොෂර් සෙට් එක තැම්බිලා තියෙන්නේ. එහෙමත් නැත්නම් බ්‍රේක් වොෂර් ඉදිමිලා තියෙන්නේ. ඒකෙන් මේ වගේ අවස්ථාවල ඔයාට පුළුවන් මෙන්න මේ වගේ බ්‍රේක් ඔයිල් මේ වොෂර් කිට් එකක් රිපෙයාර් කිට් එකක් දාගන්න. ඉතින් මේක බොහොම සරලයි. ඔයාලට තනියම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ මේ වොෂර් එක තියෙන පැත්ත විතරයි. ඉතින් හරි සරල විදිහට දාන්න තියෙන්නේ. තව පුංචි දෙයක් කියන්න ඕනේ. මේකේ වොෂර් දෙක දෙපැත්තට එන්නේ. ඉතින් ඒකේ හේතුව තමයි ඕනේ හින්දා තමයි මේ එකක් අනිත් පැත්තට දාලා තියෙන්නේ. මේක වැරදිලා එහෙම කම්පැනියට වැරදිලා එහෙම බ්‍රේක් වොෂර් එකක් අනිත් පැත්ත දාලා නෙමෙයි. බ්‍රේක් පොම්පේ අනිවාර්යෙන් ඒ වොෂර් එක අනිත් පැත්තට හැරිලා තියෙන්න ඕනේ. උඩ පැත්තට යට තියෙන එකේ වොෂර් දෙක දෙපැත්තට තියෙන්න ඕනේ. ඒක විතරයි මේකේ කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තනියම බය නැතුව මේ වොෂර් සෙට් එක දාගන්න පුළුවන්. මේ වගේ කිට් එකක් ගත්තොත් මේකට අමුතුවෙන් තාක්ෂණයක් මොකුත් නැහැ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට මේ වගේ හුලං අරින ලේසි ක්‍රමත් කියලා දෙන්නම්. රයිට්. ඔයාලට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයාලට පුංචි වීඩියෝ එකක් විදියට දෙන්නම්.